සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පුතේ මම අද දවසේ කතා කරන්නේ කපිරිඤ්ඤා ගීතවල ස්වභාවය පිළිබඳව. නැත්නම් කපිරිඤ්ඤා ගීත සම්බන්ධයෙන් තමයි මම අද දවසේ ඔයාලත් එක්ක කතා කරන්නේ. විශේෂයෙන් පෙරදිග සංගීතයේ විෂය ඉගෙන ගන්න දරුවන්ට මේක ඉතාමත් වැදගත් සහ වටිනා පාඩමක්. විෂය නිර්දේශයන් තුළ මේ කපිරිඤ්ඤා ගීතවල ස්වභාවය පිළිබඳව අපිට ඉගෙන ගන්න තියෙනවා. පුතේ කපිරිඤ්ඤා කියලා කියන්නේ ගීත විශේෂයක්. ආරම්භය ගැන කතා කරොත් එහෙම 1505 වර්ෂයේදී පෘතුගීසීන් විසින් ලංකාව ආක්‍රමණය කරනවා. එතකොට පෘතුගීසීන්ගේ ලංකා ආක්‍රමණයත් එක්කම පසු කාලීනව කපිරිඤ්ඤා සංගීතය ලංකාවේ මුහුදුබඩ පළාත් පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. එතකොට කපිරිඤ්ඤා සංගීතය ව්‍යාප්ත වෙලා තියෙන පුතේ ගොඩක් වෙලාවට ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ආසන්නව. එතකොට පෘතුගීසීන්ගේ වහල් සේවය සඳහා ඔවුන් එක්ක අපේ රටට ආව කාපිරි ජනතාව. එතකොට මේ කාපිරි ජනතාව ඔවුන්ගේ විනෝදාස්වාදයේ සඳහා තමයි මේ කපිරිඤ්ඤා ගීත ගායනා කරලා තියෙන්නේ. එතකොට මේ කපිරිඤ්ඤා ගීත ගායනා කරලා තියෙන්නේ පුතේ ස්පාඤ්ඤ භාෂාවෙන්. ස්පාඤ්ඤ භාෂාවෙන් තමයි කපිරිඤ්ඤා ගීත ගායනා කරලා තියෙන්නේ. එතකොට ක්‍රමක්‍රමයෙන් පසු කාලීනව කාපිරි ජනතාව ඒ වගේම පෘතුගීසීන් සහ නූගත් සිංහල ජන කොටස් කියන මෙන්න මේ කණ්ඩායම් තුනේ මේකාබද්ධ නිෂ්පාදනයක් විදිහට කපිරිඤ්ඤා ගීත ශෛලිය ගීත විශේෂයක් විදිහට පුතේ ලංකාවේ සංගීත කලාවට එකතු වෙලා තියෙනවා. කපිරිඤ්ඤා ගීතවල ලක්ෂණ ගැන අපි කතා කරමු. ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් තමා පුතේ මෙහි රිද්මය වේගවත්. ගීතවල රිද්මය ගත්තොත් එහෙම වේගවත්. ඒ වගේම පෙරදිග සංගීත ක්‍රමයේ තියෙනවා කෙම්ටෝ කියලා තාලයක්. එතකොට පුතේ මේ කෙම්ටෝ කියන තාලය රිද්මය බොහෝ ගීත ඇසුරු කරනවා. එතකොට මේ කෙම්ටෝ තාලය පුතේ බටහිර සංගීත ක්‍රමයට අපි 6/8 කියලා හඳුන්වනවා. එතකොට මේ කපිරිඤ්ඤා ගීතවල භාෂාව සරලයි, තනු ඊටාම සරලයි. තනුවල ගීත අනුවල සීමිත වූ ඒකාකාරී බවක් දකින්න පුළුවන්. ඒ වගේම ගීතයක් ආරම්භ කරලා අවසානයේ කරා එළඹෙද්දී එහි රිද්මය ක්‍රමක්‍රමයෙන් වැඩිවන ආකාරයක් මේ ගීතවල දැකිය හැකි වීම විශේෂ ලක්ෂණයක්. ඊළඟට කපිරිඤ්ඤා ගීත සඳහා යොදාගත් සංගීත භාණ්ඩ ගැන අපි කතා කරමු. පුතේ ප්‍රධාන වශයෙන් සංගීත භාණ්ඩ කීපයක් යොදාගෙන තියෙනවා. වියෝලාව, ඒ කියන්නේ වියෝලාව කියලා කියන්නේ පුතේ ඔයාලා දන්නවා වයලින් පවුලට අයිති සංගීත භාණ්ඩයක්. වයලීනයට වැඩිය තරමක් විශාල වෙච්ච වයලීනේ හැඩේම ගන්න භාණ්ඩයක් තමයි වියෝලාව කියලා කියන්නේ. ඊට පස්සේ රබාන, මැන්ඩලීනය, බැන්ජෝ, ගිටාර්, බොංගෝ, ටැම්බරීන් කියන මෙන්න මේ සංගීත භාණ්ඩත් කපිරිඤ්ඤා ගීත ගායනය සඳහා යොදාගෙන තියෙනවා. එතකොට පුතේ මේ කපිරිඤ්ඤා ගීත ගායනා කරද්දී ඒත් එක්කම නර්තනයන් ඉදිරිපත් වෙලා තියෙනවා. කපිරිඤ්ඤා ගීත ගායන විට ඒහා බද්ධ වෙච්ච නැටුම් විශේෂයක් තියෙනවා. එතකොට මේ නැටුම් විශේෂයට අපි කියනවා බයිලා කියලා. බයිලා නර්තනය සඳහා බාල, තරුණ, මහලු, ගැහැණු, පිරිමි සියලු දෙනාම වයස් භේදයකින් තොරව එකතු වෙලා ගායනා කරලා විනෝද වෙලා තියෙනවා. එතකොට පුතේ මේ බයිලා කපිරිඤ්ඤා නැටුම් ගැයුම් සම්ප්‍රදාය බොහෝ විට ප්‍රීතිමත් අවස්ථාවලදී යොදාගෙන තියෙනවා. විශේෂයෙන්ම විවාහ මංගල අවස්ථාවලදී මේ ගීත ගායනා කරලා තියෙනවා සහ මේවට නර්තනයන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි විශේෂම වැදගත්ම කරුණක් තමයි පුතේ මේ කපිරිඤ්ඤා ගීත ආශ්‍රය කරගෙන නැත්නම් කපිරිඤ්ඤා ගීතවල තනු ආශ්‍රය කරගෙන ලංකාවේ ගීත කලාව තුලත් ගීත රාශියක් නිර්මාණය වෙලා තියෙනවා. මේ ගීත වර්තමානයේ වෙද්දී අතිශය ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා. ගීත රාශියක් තියෙනවා. ගීත කීපයක් පිළිබඳව මම ඔයාලට කියලා දෙන්නම්. එකක් තමයි මහා මෙරක් ලෙසට කියන ගීතය, රසාහාර කවාලා, ලස්සනට පිපුණ වනමල්, අයිරින් ජොසපින් රොසලින් ඇන්ජලින්, මාගේ පැලේ අඳුර නසන්න, මීවදයකී ජීවිතේ, නෝනා මගේ නර්ස් නෝනා, යමම් බණ්ඩෝසක් බලන්න ආදී වශයෙන් ගීත රාශියක් තියෙනවා මේ කපිරිඤ්ඤා ගීත කලාව ආශ්‍රය කරගෙන බිහි වුණු.
මේ ගීත අතිශය ජනප්‍රියයි. ඔයාලා හැමෝම මේ ගීත අහලා ඇති කියලා මම හිතනවා. එතකොට ඔය ටික තමයි පුතේ මම අද දවසේ කතා කරන්නේ කපිරිඤ්ඤා ගීත වල ස්වභාවය සම්බන්ධයෙන්. මම හිතනවා වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉදිරියටත් මේ වගේ පාඩම් නරඹන්න, වීඩියෝ නරඹන්න මගේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. හැමෝටම ස්තුතියි. සුබ දවසක් වේවා.